හතරවෙනි කොටස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි කොටසේ ඊළඟ හතරවෙනි කොටස. එතකොට මාගේ තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මාගේ ධර්ම රත්නයට නමස්කාර වේවා. සංඝ රත්නයට නමස්කාර වේවා. ආර්ය අනාර්ය මහා සංඝ රත්නයට නමස්කාර වේවා. අපි සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මොකක්ද? කයේ කය යථා ස්වභාවය දකිමින් කෙලෙස් තාවන වීරියෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව බලවත් යොමු කළ සිහියෙන් යුතුව සතියෙන් යුක්තව ලෝකේ දැඩි ලෝභයද දුම්නසද දුරු කරමින් වාසය කරන්න ඕනි, ජීවත් වෙන්න ඕනි. සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේක. එතකොට මේක මේ සෑම කාරණාවකටම අවශ්‍යයි. සම්‍යක් ස්මෘතිය කියලා කියන. එක එක හාමුදුරුවන් වහන්සේලා එක එක විදිහට පොත්පත්වල සඳහන් වෙනවා. මේ කියන්නේ මගේ ලේඛක පුද්ගලික දෙයක් නෙමෙයි. මම බලන පොත්පත්වල තියෙන කරුණු කාරණා. යහපත් සීය කායානුපස්සනාව ගැන. සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨාන යන්නේ සම්‍යක් ස්මෘතිය සිව්වැදෑරුම් වෙනවා. නිතින් භාවනාව. දැන් මේකයක් වෙනවා සමාධියට. සීල සමාධි. මේ සමාධියට සමාධිමත් වෙලා මේක කරන්න ඕන. මේක ඉතින් දැන් හොඳට පැහැදිලිනේ. සමාධිමත් වෙනවා කියන්නේ සමාධියටපත් වෙලා මේ භාවනාව කරන්න ඕන, හිත සංසුන් කරගන්න. ඕක තියෙනවා අපිට රාග චරිත, දේශ චරිත, මෝහ චරිත කියලා. මේ චරිත 6ක් තියෙනවා. මේ 6 ගැන දැකලා මේක කරන්න ඕන. කය ගැන විශේෂයෙන් දැන් ඔය කායානුපස්සනාවට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න නෙමෙයි කිව්වනේ. පහළ වෙන්නේ කෙස්සි දෙන එක, හම රැලි වැටෙන එක, ලෙඩ රෝග වෙන එක. ඒතර කායානුපස්සන කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැති එකක්ද? මේ නොමග අරින්නේ එක්ක නොමග ගිහිල්ලා කොමාරි මොකක් හරි එකක් තියෙනව නැත්නම් නැහැ. ඒතකොට මේ සතියට අයත් වෙන්න ඕනේ. දැන් සම්මක් වායාමයේ වෙලම තියෙනවා. ඒක මම වෙනම සම්මක් වායාමයේ අරගෙන මේකෙන් කොටස් වශයෙන් මේ ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කායානුපස්සනාව වඩන්න ඕනේ. භාවනාවේ යෙදෙන්න ඕනේ. ඊගාවට 33 කුණුපයක් තියෙනවනේ මිනිස්සුන්ට. කෙස් ලොම් කේසාලෝමා නකා දන්තා චතෝ මන්සන්නාරෝ කියලා. මෙන්න මේ කෙස් ලොම් ගැන පළවෙනිවෙන්ම අවබෝධ කරගන්න. මේක නිසානේ අපි ඇලෙන්නේ පින්වත්. අපි අර රූපය ලස්සනයි. ස්ත්‍රිය පුරුෂයාට, පුරුෂයා ස්ත්‍රියට මේ කාමයේ ඇසිරෙන්නේ මේ කය නිසානේ. විකෘති ලිංගික ආශාවල් මේ කය නිසානේ. මොන ලස්සනක්ද නේ? මොකද්ද තියෙන්නේ ලස්සනක් කියන්න පුළුවන්ද ඔය? මොනවද ඔකේ තියෙන්නේ? ඒත් අපි ඇලෙනවා. එතකොට කාමසුඛාලිකාන යෝගයේ ගමන් කරන සියලු දෙනාම මේකට ඇලිලානේ ඉන්නේ. ඊගාට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දරුවන් බිහිවීම. ඒ දරුවන්ට ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒ දරුවන්ට රාජකාරී තවත් ඒ දරුවොත් ඒකමයි. අපිව බිහි කළ මව්පියනුත් එහෙමයි. මේ කාමසුඛාලිකාන යෝගයේ ගමන් කිරී. ඉතින් දැන් මේ අයට පින් කුසල් නොකර මේ සිත පිරිසුදු කරගන්න ක්‍රමයක් තියෙනවද?
කුසල් නොකර ශාරීරික පාරිභෝගික උද්දේශිත මම ඒක වෙනමම කියන්නම් ඒ කාරණාව. එතකොට සම්මා සතියෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඔය ඇලෙන එක, ඔය රාගයෙන් ඇලෙන එකනේ. කයෙහි යථා ස්වභාවය හඳුනගෙන මේ සම්මා සතිය කියන්නේ ඒකට. ඊගාවට වේදනාවන්හි යථා ස්වභාවය දකිමින් බලන්න. වේදනාව මොකද්ද? කය ගැන අපි පංච කල්යාණිය කියලා. ඇස ගැන වර්ණනා කරනවා. මොකද්ද කියන්නේ? ඔබේ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතුමන්ති කියන්නේ. අකි කඳුලක් නැති විටදී මට ඔය කියන්නේ මේ කලාකාරය බොහොම ලස්සනට ඔවා මූලික කරලා තියෙන්නේ. මේවා යථා ස්වභාවය. මෙන්න මේවා දකින්න හිතන එක තමයි වේදනාව. වේදනාවේ දෙකක් තියෙනවා. වේදනාපච්චය උපාදාන. ඒ කියන්නේ පළවෙනි සිත එක සරලයි සාමාන්‍ය සිත. වේදනාපච්චය උපාදාන. උපාදානපච්චය භව තණ්හා. ඒ උපාදානය අපි කරගන්න. එතකොට කයේ කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් කටයුතු කරන්න ඕනේ. ඉතින් කෙලෙස් ප්‍රහාණය කරන්න කොහොමද නිකන්? මේ කාමභෝගී ජීවිතයේ ගෙවන ගිහි පිරිස අවුරුදු 28 30 මේ පිරිමි පුරුෂයෝ සහ ස්ත්‍රී පුරුෂයෝ ඒ අයගේ දරුවෝ කොච්චර කාරණාවක් ඔගේ තියෙනවද මේ කුසල් කරලා මේ නතර කරගන්න. කුසල් කරලා ප්‍රහීන කරගන්න, මේ කෙලෙස් ප්‍රහීන කරගන්න, සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න. මේව නොකර පුළුවන්ද? කුසල් නොකර පුළුවන්ද? වන්දනා මාන නොකර පුළුවන්ද? ඒවා අපි වෙනම කතා කරනවා. මේ පිරිස මේ නොමගනි අරින්නේ. බලවත් වූ යොමු කළ සිහියෙන් යුතු ලෝකයේ දැඩි ලෝභය දුම්නස දුරු කරමින් වාසය කරන්න ඕනේ. දැන් අපි බුදුන් වඳිනකොට සජ්ජායනාවල් කරනවා. බෝධි පූජා තියෙනකොට සජ්ජායනාවල් කරනවා. පිරිස් සජ්ජායනාවල් කරනවා. එතනින් ගියාන් පස්සේ අපි උත්සවයකට පිරිස් සජ්ජායනාවල් කරනවා. සෑම කටයුත්තකටම සජ්ජායනාවක් කරනවා. සජ්ජායනාව කිරීම නිවනට මාවත. එතකොට කුසල් මූලිකව කරගෙන කුසල් තැන්පත් කළා, පුද පූජා තියලා, ගිලම්පස දැහැත් පූජා තියලා, මල් පහන් අඳුරු තියලා, අබතෙල් පූජාවල් 84000 පූජාවල් දැන් සුවන්වැලි මහා සෑය ඔය හාමුදුරන් වහන්සේලා ගිහිල්ලා කරනවා. ඒව මේ නිවන් දකින්න මාවත්. ඒවෙන් නිවන් දකින්න බැරි කමක් නෑ. ඒව කරන්න ඕනේ මූලිකව නිවන් දකින්න නම්. මමත්වය නැති කරගන්න නම්, සක්කාය දිට්ඨිය නැති කරගන්න නම්, විචිකිච්ඡාව නැති කරගන්න නම් බුදුන් කරේ අචල සද්ධාාවක් ඕනේ. මේ සද්ධාව පහළ වෙන්නේ එතකොට. නොසෙල්ලෙන සද්ධාවක් තියෙන්න ඕනේ. ඒව ඇති වෙන්න මේක නිකම් බෑ. මේ කාම්භෝගී ජීවිතයේ ගෙවන මිනිස්සු ඉඳලා හිටලා හරි ගිහිල්ලා මේක කරන එක මාසෙකට සිල් ගන්න එක, දානෙ ටික දෙන එක, පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා පුද පූජා තියලා බෝධි පූජා තියෙන එක මේව කරන්න ඕනි. මේවෙන්තරෝ මේ නිවන් දකින්න බෑ. මේව කරනකොට තමයි සිතේ කෙලෙස් දුරු වෙන්නේ. ඒතර කෙලෙස් භව 16කින් නිවන් දකින්න උන කෙලෙස් 16ක් තියෙනවනම් භවයෙන් භවයේ එක කේසයකවත් නැති කරගන්න ඉපෑ. එහෙමනේ දැන් මහා රහතන් වහන්සේලා බුද්ධාකූර ගානක් පෙරම් පුරාගෙන ඔය එන්නේ. ඔය රහතන් වහන්සේලා නිවන් දැක්කේ මේ එක බණ පදයක් අහගෙන දුවලා ගිහිල්ලාද? ඕව නතර කළාද? නෑ. ඊගාවට ඒ උපදින බයවල ඇති වෙන බාහිර ප්‍රශ්න. එතකොට තවත් දික් වෙනවා. හිතෝතුන්ගෙන්, ඥාතෙන්ගෙන්, බිරිඳගෙන්, සැමියාගෙන්, දරුවන්ගෙන්, අම්මා තාත්තගෙන්, රටේ තොටේ අහල පහල පිරිස්ගෙන්
මේවා ප්‍රශ්න ඇති වෙන්නේ දික් වෙනවා. අර කෙලෙස් දුරු කරලා තිබ්බොත් ඒව මූලික වෙන්නේ නැතුව ගමන යනවා. එහෙම ගිහින් එකින් එක දුරු කරගෙන තමයි ඔය රහත් වෙලා අරහත්ත්වයටපත් වෙලා සසර දුක නිමා ගන්න තියෙන්නේ. ඊගාවට සිතේ යථා ස්වභාවය දකිමින් සිත ගැන අවබෝධයක් තියෙනවනේ. අපිට සත්තු මරන්න හිතුණත් සානේ මං සත්තු මරන්න නැතුව ඉන්න ඕනේ මේක පවක් කියන සිතේ යථා ස්වභාවය අඳුර ගන්න ඕනේ. රාගයේ දේශයේ අපි හොරකමක් කරන්න හිතුණා අනුන්ගේ දේ ගන්න හිතුණොත් මේ සාසන සම්පත් ගන්න හිතුණොත් ඉරිසියාව කුහකකම රාග දේශ මෝහ දිට්ඨි මද මාන්න උද්දච්චකමක් දැනුනොත් මාන්නයක් හීන මාන්න මහා මාන්න කියන ඒවා දැනුණාම මේ දැනෙන්නේ මෙන්න මේකයි මේක සුදුසු නෑ කියලා සිතේ යථා ස්වභාවය අඳුර ගන්න ඕනේ. සිතේ යථා ස්වභාවය නුවණින් ඒව අවබෝධ කරගන්න. ඒකට තමයි නුවණ කල්පනා ශක්තිය කියලා කියන්නේ. ඵල නුවණ කියලා මං කියන්නේ ඒකයි. ලබන්න ඕනේ නුවණයි. ඵල මේක දැනගන්නවා, ඉගෙන ගන්නවා. ඒක ඉගෙනගෙන අවබෝධ කරගෙන ජීවත් වීම නුවණ. මේවට යොමු කළ සිහියෙන් යුක්ත ලෝකයේ දැඩි ලෝභය දුම්නස දුරු කරමින් වාසය කරන්න. ඊගාවට තියෙන ධර්මවල යථා ස්වභාවය දකිමින් මේ ධර්මයේ අන්න ඒක තමයි ඔය කාරණාව. ඔය ධර්මයේ යථා ස්වභාවය නොදැක්ක අය තමයි බෝධි පූජා වැඩක් නැහැ, බුද්ධ පූජා වැඩක් නැහැ. බුදුන් වන්දනා කළා වැඩක් නැහැ, සජ්ජායනා කළා වැඩක් නැහැ. ඒක කියන්නේ යථා ධර්මයේ යථා ස්වභාවය නොදන්න අය. ඒ ශාස්ත්‍රයමත් ඇදිලා නැහැ පැහැදිලිවම. ධර්ම දන්නේ නැහැ, ධර්ම දන්න අය නෙමෙයි. ධර්ම විකෘති කරන අය සහ නොමග අරින අය මේ විනාශ කිරීම උදෙසා. මේ කෙලෙස් ප්‍රහාණය කරන්න අවශ්‍ය කරන්නේ කුමක්ද කියන එක. මෙන්න මේ සිත මේකයි කෙලෙස් සිතක් මේක. මේ රාගසිත කෙලෙස් සිතක් මේක ප්‍රහීන කරන්න ඕනේ. එක තැන්වල නොගෙහින් එක භාර්යාවක් එක ස්වාම පුරුෂයෙක් ආශ්‍රය නිස්සරණය කරගෙන ඉන්න ඕනේ. කායේ ස්වභාවය මේක. ඒවට බෙහෙතක් හේතක් හරි අරගෙන කටයුතු කරන්න ඕනේ. ලැබි ලෝභයද දුම්නස දුරු කරන්න ඕනේ. මේවෙන් ඇති වෙන්නේ ලෝභයයි දුම්නසයි. දුක්ඛ දුම්නස. මේ බුදුහාමුදුරු දේශනා කරපුවා. ඊගාවට සම්මා සමාධිය. දැන් මේ තුන අයත් වෙන්නේ සම්මා සමාධියට. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන අයත් වෙන්නේ සමාධියට. සීල සමාධි ප්‍රඥා. ඒක සමාධියට අයත් වෙන්නේ මේ මොකද්ද සම්මා සමාධිය? මහා කාමයන්ගෙන් වෙන අකුසල ධර්මයන්ගෙන් වෙන්නේ කුසල ධර්මයන් වඩන්න. ඔක තමයි බුදුහාමුදුරු දේශනා කරේ පළවෙනි කුසල වඩන්න කියලා. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටට තියෙන්නේ මේ අටම දන්වල. එකම නිවනට යන්න අවශ්‍ය කරන ඒවා මේ. ඊගාවට විවේකයෙන් උපන්න. දැන් විවේකයෙන් විවේකීව ඇවිල්ලා බුදුන් වඳින එක මොකක් හරි කරදරයක් වේදනාවක් ප්‍රශ්නයක් ආවහම විහාරයට ගිහිල්ලා පන්සලට ඇවිල්ලා මලක් පහනක් පූජා කරලා විවේකීව ටිකක් ඉන්නවා. එහෙම පුරුදු වෙන්න. එහෙමයි ගොඩ නගන්න ඕන. එතකොට සිත සමාධියටපත් වෙලා සංසුන් වෙලා විතක්ක සිතට අතර වෙලා හොඳ නුවණ කල්පනාවෙන් තීරණ ගන්න පුළුවන්. මේ විහාරේ ළඟට ඇවිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා ටිකක් වාඩිලා ඉඳලා ගාතාවක් දෙකක් කියලා උපන් ප්‍රීතිය ඇති කරගෙන ප්‍රීතියෙන් සැපයෙන් යුතු ප්‍රථම දාන්නේ සමවැදී වාසය කරන්න. පංචශීලයෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් විතක්ක ਵਿਚාර සංසිඳනකොට බලවත් පැහැදීමක් ඇති වෙන්න ඕනේ මේසා. ඒක තමයි කියන්නේ අමූලික සද්ධා සහ ආකාරවතී සද්ධා කියන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව මූලික වෙන ශ්‍රද්ධා බුද්ධිය ඇති වෙන්න ඕනේ, ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධා බුද්ධිය ඇති කරගන්න නම් මේ ශාසනික සම්පදායවල අනුගමනය කරන්න ඕනේ.
ඒවා අනුගමනය නොකරනම් නිවන් දකින්න තියා මේ එකක ක්ලේශයක්වත් දුරු කරගන්න බෑ. මමත් ඒවත් දුරු කරගන්න බෑ. ඉතින් මේ ඊගාවට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕනේ. වැරදි කරන හාමුදුරුව කෙනෙක් ඉන්නවා නම් දොස් කියන්න බයින්න නෙමෙයිනේ ඕනේ. ඒගොල්ලෝ එක්ක පැත්තකට අයින් කරලා කටයුතු කරනවා. එහෙම නැත්නම් සද්ද නැතුව ඒ අය මූලික කරගෙන තුන් කාලෙට අයිති අතීත අනාගත කියන තුන් කාලෙට අයිති වර්තමානයේ ඉන්න අය යොමු කරගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මේ කාරණාව විසඳ ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නිවන් දකින්න කියලා එහෙම නැතුව නිවන් දකින්න බෑ. මේ වගේ මේ සිත පෙරකර කරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ බොහෝ දිග ධර්ම කරුණු කාරණා මේවෙන් අපි ජීවිතේ ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊගාරු ප්‍රඥාව වැඩෙන සම්මා දිට්ඨිය. අපි මුලින් සඳහන් කළේ සම්මා දිට්ඨිය. ඊගාවට සම්මා සංකප්ප. ඉතින් මේ දෙකෙන් අපි කටයුතු කරන්න වෙනවා. කල්යාණ මිත්‍රයන් වූ මහා සාත් මේ සංඝ රත්නය අසුරු කරන්න ඕනේ. බුදු පසේ රහත් කියන තුන්තරා බෝධියේ මේ මහා සංඝ රත්නය අසුරු කරන්න ඕනේ. අද පසේ බුදුවරුත් නැහැ අනාගතේනේ පසේ බුදුරු පහළ වෙන්නේ මේ ශාසන ඉවර වුණාම. ඔය කතා කරන්න ඕනේ. මේ පින් පවහා පින්වල විපාක හැඳින ගත යුතුයි. දැන් මේ අපි සීල් අරගත්තට පස්සේ අපිට තියෙනවා සීලයේ සිල් පිරිසිදු කර ගැනීම එකක් ආවර්ජන එකක්. සිල් පිරිසිදු කරගන්නේ කොහොමද? ගත්තු සීලය මහරහතන් වහන්සේලා වශයෙන් වගේ අපි අද දවසේ මේ සීලය ආරක්ෂා කරනවා මේ ප්‍රාණාතිපාතයෙන් වැළකෙනවා කියන එක සිල් පිරිසිදු කර ගැනීම. ඒ වුණාට සිල් වලට තියෙනවනේ කරුණු පාණාතිපාතා කියන කරුණු පහක් තියෙන මේක ආවර්ජනය කරන්න ඕනේ. ඒකට එතකොට අනුබල දෙන්නේ හිතෙන්නේ නැහැ. එතකොට හිත පිහිටිලානේ. හිත පිහිටව ගන්න එපාය. හිත පිහිටව ගැනීම තමයි මේ පිරිසිදු වීම. පිරිසිදු කර ගන්න ඕනේ. හිත පිහිටව ගන්න. පිහිටව ගන්න නම් කෙලෙස් දුරු ටිකක් මේවා අඩු වෙන්න මේ සත්‍යය මමත්වේ නැති වෙන්න කුසල් දම් රැස් කරන්න ඕනේ. කුසල් දම් රැස් නොකර මොකවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඊගාවට තියෙනවා මේකට සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධය වගේම මේව සම්මා දිට්ඨිය කොටස් තමයි. ඒක තමයි අටක් තින්නේ. කර්මය කර්මඵලයේ පිළියර ගැනීම මේ අටක් තින්නේ ඒවට. සම්මා වාචා මේවේ කොටස් තියෙනවා පින්වත්. මේ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා මාර්ග ප්‍රවේදයක්. විපස්සනා සම්මා දිට්ඨිය, දාන සම්මා දිට්ඨිය, මග්ග සම්මා දිට්ඨිය, ඵල සම්මා දිට්ඨිය මේවා තියෙනවා. ඉතින් මේවා තේරුම් අරගෙන මේ කටයුතු කරන්න ඕනේ. මේවකින් එක අපේ ජීවිතේට ලං කරගන්න. ලං කරගන්න නම් අර කුසල් ටික වර්ධනයන කුසල් සිත යොදා ගන්න ඕනේ. කුසල් සිත වර්ධනය කර ගන්න ඕනේ. කුසල් සිත වඩා ගන්න ඕනේ. කුසල් සිතේ පිහිටන්න ඕනේ. කුසල් සිතේ පිහිටන්න නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මේව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේක දැන් තව ටිකක් දුරට අපි ගත්තාම පස්සේ දැන් අපිට මේ කුසල් කරන එක බලන්න. මේ කුසල් බුද්ධ පූජා තිබීමේ ආනිසංස තියෙනවා 30 ගානක්. මොන කොහෙද මේව දේශනා කරලා තියෙන්නේ? දික්සගි ටිකාවේ දේශනා කරලා තියෙනවා. ධම්මපද අටුවාවේ දේශනා කරලා තියෙනවා. අපදාන අටුවාවේ දේශනා කරලා තියෙනවා.
දක්ඛිනා විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මැදුම් සගිටිකාවේ දේශනා කරලා තියෙනවා. තවත් ඇති. මේ පොත්පත් වලින් අපි හොයාගත්තුවා මේවයි දේශනා කරලා තියෙනවා. මේව බලන්න ඕනේ. ඔය පා කියන අය මේව බලන්න ඕනේ. මේව බලනකොට තමයි ඇති වෙන්නේ. දැන් තියෙනවා 33ක්. මේ පුද පූජා නිසා ඇති වෙන පුද පූජා ඇති වෙන හේතු නිසා ඇති වෙන 33ක් සඳහන් වෙනවා. ආහාර පිදීම, ගිලම්පස පිදීම, පුද පූජා මල් පහන් සුවඳ දුම් හඳුන් කූරු පිදීම. මේවා එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ ගන්ධ මුල් සුවඳ දුම් මේවා අරගෙන ගියානේ ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන් වලට ගියා. ගිහිල්ලා ඒවා ගොඩ ගැහිලා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ ගිය වෙලේ ගොඩ ගැහිලා නිසානේ ශාරීරික පාරිභෝගික උද්දේශිත තුන කියන තුන අනුදැනවදාලේ. මම ওই කලින් දේශනාවකදී සඳහන් කළා. අනේපිඩි සිටුතුමා, මල්ලිකා දේවිය, කොසල් මහ රජතුමා, ආනන්ද හාමුදුරුවෝ මේව බුදුරජාණන් වහන්සේගෙන් අහලා කරලා තමයි ඕවලින් තීරණය කළේ. මේ සිතක ශ්‍රද්ධාව බුද්ධිය තියෙන්න ඕනේ. ආහාරය අරමුණ මේ පුද පූජා තියෙන එකේ අරමුණ. සිතත් එකට හැපෙන පස්සය ඇති වෙනවා. නිවන් දැකීම පිණිස නෙමෙයි, නිවන් දකින්න අවශ්‍ය කරන මාවත සකසා ගැනීම, මමත්වයේ නැති කර ගැනීම, සක්කාය දිට්ඨිය නැති කර ගැනීම, විචිකිච්ඡාව නැති කර ගැනීමට මේවා ඕනි කරනවා. ඒකට මේ පුද පූජා වලින් සතුටු වෙනවා, ප්‍රිය වෙන වේදනාව, ඒ සිතක් ඇති වෙනවා, ඒව සතුටු වෙනවා. මේව ගැන කතා කළා. දකින්න කෙනාගෙත් එක්ක කතා කරනවා, හමු වෙන කෙනෙක් එක්ක කතා කරනවා. අද අපි බෝධි පූජාවට යම්, අද අපි බුද්ධ පූජාව තියන්න පන්සලේ දානය අරන් යම්, අද මල් පහන් පූජාවක් තියෙනවා, අද අබතෙල් පහල් පූජාවක් තියෙනවා, අද තියෙනවා රුවන්වැලි මහසෑය පිච්චමල් පූජාවක්. එතකොට මේවට කැප කරන සිත ඒක ආකාරයෙන්ම මූලික වෙනවනේ. දවසක් දෙකක් පැයක් දෙකක් ගියත් අනිත් සෑම වෙලාවකම සිත රාග දේශ මොහ ඇති වෙන මනසේ, මේ සංසාරේ සැරිසරන්න මූලික වෙන මනසේ මේ වාගේ සිතක් පහල කර ගැනීම ලැබීම සතුට වේදනාවක් නෙමෙයිද? මේවා සලකනු කරන ගන්න දැනගන්නා වූ සංඥාව. ඊගාවට සිත යොදන චේතනාව මූලික වෙන්නේ නැද්ද? මේ චේතනාව මූලික වෙනවා. සිත තැම්පත් කරන ඒකග්ගතාවය ඇති වෙනවා. සිත සංසුන් කරන, දැන් මේ හික්මීම අවශ්‍යයි. නාරි අට්ටාංගික මාර්ගයේ හික්මීම අවශ්‍යයි. ඊගාවට සිත ජීවත් වෙනවා. මේ පැය ගානක් ජීවත් වෙනවා. පැයක් දෙකක්. දැන් අනුරාධපුරේ වන්දනාවක යනවා නම් මේ වන්දනාවල් වල යෑම ජීවිතේන්ද්‍රය පුරුදු පුහුණු වෙන්නේ නැද්ද? පුරුදු පුහුණු වෙනවා. කුසලයට පුරුදු පුහුණු වෙනවා. ඊගාවට මේව සිහිපත් කරන මානසිකාරය සිතේ මේ කෙලෙස් දුරු වෙන්න හේතු වෙන්නේ නැද්ද? ඊගාවට සිත යන විතර්කය මේ පින්කම් වලට. ඊගාවට සිත හසුරවන ਵਿਚාරය මේ පින්කම් වලට, මේ කුසල් වර්ධනයට. ඊගාවට මේවා තීරණය කරන අදිමෝක්ෂය. ඊගාවට මේවා පිදීමේ සිත තැබීමට උත්සාහ කරන වීරිය.
අනේ මං අද බෝධි පූජාවට කොහොම හරි යන්න ඕනේ. අනේ මං මල් පූජාවට කොහොම හරි යන්න ඕනේ. මේකට කරන වීරිය ඇති කරගන්න ඕනේ. මේ වීරිය නැතුව පුළුවන්ද? ඊගාවට සිත පිනවන ප්‍රීතිය, බුද්ධාලම්බන ප්‍රීතිය, පෙරහරක් දැක්කහම දකින්න ප්‍රීතිය. ඔයෙන් පන්සිල් කැඩෙනවද? සිල් එක සීල් වදයක් කැඩෙනවද ඔය කරාට? කිසිම අකුසලයක් නැහැනේ, කුසල්නි වර්ධනය වෙන්නේ. ඊගාවට මේවට තියෙන කැමැත්ත, ඡන්දය ඇති වෙනවා. මේවට තියෙන තව කැමැත්ත ඇති වෙනවා. තව මේවා කරන්න ඕනි කියන ප්‍රියමනාපයේ කැමැත්ත, ඡන්දය ඇති වෙනවා. ඊගාවට මේවට සිත පැහැදෙන ශ්‍රද්ධාව ඇති වෙනවා. මේවා ආයි නැවත කරන්න ඕනේ කියන සතිය ඇති වෙනවා. ඊගාවට මේව කරනකොට මේ පවට තියෙන ලැජ්ජා බය පව මතු වෙන්නේ නැහැ. නූපන් කුසල් ඉපදීම, උපන් කුසල් වැඩි දියුණුව. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පූජා නිසා පාපයට සහ බය වන ඔත්තප්පයද මේවා නිසා ලෝභය දුර්ලන අලෝභයද ඇති වෙනවා. මේවා නියෝනි කරන්නේ මේ සිතට, මේ කෙලෙස් දුරු කරන්නනේ. වෙන මොකටද? මේ නිසා ඇති වෙන තරහ, දුර්වලන අදෝෂය, දෝෂය දුර්වලන අදෝෂය ඇති වෙනවා. මේවත් එක තරහක් මරහක් ඇති කරගෙන කරන්නේ නෑනේ. ඊගාවට සිත මැදිහත් කරන තත්ත්‍ර මජ්ජත්තතාව ඇති වෙනවා. සිතත් චෛතසිකයන් ශාන්ත කරන පස්සදී දෙක ඇති වෙනවා. මේ බුද්ධ පූජාති බීමෙන් වෙන ආනිසංස. සිතත් චෛතසිකත් ඇහැල්ලු කරන ලහුතා දෙක ඇති වෙනවා. සිතත් චෛතසිකයත් මොලොක් කරන මුදිතාව ඇති වෙනවා. මුදිතා දෙක. සිතත් චෛතසිකයත්ගේ පින් කිරීමේ හැකියාව සුදුසුකම කරවන කම්මඤ්ඤතා දෙක ඇති වෙනවා. සිතේ හා චෛතසිකයන්ගේ නිරෝගී කර පින්නට හුරු බව ඇති කරවන පග්ගුඤ්ඤතා දෙක ඇති වෙනවා. පාගුඤ්ඤතාව දෙක ඇති වෙනවා. ඊගාවට මේ චෛතසිකයන්ගේ අවංක බව ඇති කරන උජුතතා ගුණය, උජුකතා දෙකද ඇති වෙනවා. ආහාර පූජා කරන සිත සැප දෙන පිනකයි දැන ගන්නා වූ ප්‍රඥාව ඇති වෙනවා. මේ කාමච්චර කුසල් සිත් ලක්ෂ කෝටි ගණන් ඉපදීමෙන් ඒ ආහාර බුද්ධ පූජාමය කුසල ක්‍රියාවන් වල යෙදෙනවා. ඉතින් මේවයි වටිනාකම මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේව නොකර නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේ කාම්භෝගී ජීවිතේ ගෙවනවා. මේ පංචිල් පද පහ ආරක්ෂා කරගෙන. ඉතින් මෙන්න මේවා නොකර කවදාවත් පින්වත්නි මේ සංසාර ගමන නිවා කරන්න මූලික බීජය වන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැති කරන්න පුළුවන් කමක් නැහැ. මේව කරගන්න දැන් අපි රාගේ නැද්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනසට රාගය ඇති වෙන්නේ නැද්ද? මනස මුල් වෙන්නේ නැද්ද රාගයට? දකින්න ඒවයි පිය ස්වභාවය නෙමෙයිද ගන්නෙ? මලක් ගත්තත් ලස්සනයි කියනවා. ස්ත්‍රියෙක් පුරුෂයෙක් දැක්කාම හැඩ වැඩ කියනවා. අංග ලක්ෂණ වල ස්වરૂපයක් ඇති කරගන්නවා. මේව ගැන අවබෝධයක් ඇති කරගන්න නැත්නම් ඒව වැඩි වෙනව මිසක් අඩු වෙනවද? ඒව සංසාරේ සැරිසරම්ම හේතු වෙනව මිසක් සුගතිගාමි වෙන්න හේතු වෙනවද?
ඒවා පුරුදු පුහුණු කරාම සංසාරයේ එන්නම දුගතියට ගමන් කරනවා මිස සුගතියට ගමන් කරනවද? මේ මොන බනද මේ විග්න මේගොල්ලෝ මේ කියන්නේ? මේගොල්ලෝ මේ තනිකර සමාජයේ නොමග ඇරලා මේගොල්ලන්ට ආවේනික වූ කොටසක් හදා ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඕවට අහු වෙන්න හොඳ නැහැ. ඔයවට අහු වුණාට පස්සේ දුගතියට තමයි කොහොමත් යන්න වෙන්නේ. ඒක නිසා කුසල් දම් රැස් කරලා මේ ජීවිතේ සාර්ථකව සිත මානසික සුවපත් කරගෙන ප්‍රියමනාපේ ඇති කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඊගාවට ඒව දකින්න දරුවොත් ඒවට පුරුදුනා දරුවොත් සුගතිගාමී වෙනවා. අහල පහල ඒව දැක්කාම ඒගොල්ලෝ සුගතිගාමී වෙනවා. කොයි කාටත් මේ සප සම්පත් ගෙන දෙන එකක් මේ මාර්ගයේ මේ කුසල් වැඩි. කුසල් වඩනවා කියන්නේ නිවනට මාවත පාදා ගන්න එක. ඒ පෑදෙන්නේ සත්‍යයඩාවෙන්. මේ දැන් කියපු 33ක් කරුණු තිබ්බා. මේවෙන් තමයි මේක සිද්ධ කරගන්න තියෙන්නේ. මේ පොත්පත්වල තියෙන ඒවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒකට තමයි ක්‍රියාවලිය කියලා එකක් තියෙන්නේ. ඕනම දෙයක ක්‍රියාවලිය කියන්නේ ඒකට. ඒක කරගන්න නැතුව මේ ලෝකේ කවදාවත් සංසාර දුකින් ඈතර වෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොඑක ආකාරයේ ධර්ම දේශනාවල් දැන් කීපයක් මම සිද්ධ කළා. ඉතින් මේ කරපු සියලුම කුසලානිසංස බලය අසන ඔබගෙන් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම මේක බෙදා හරින්න තව කෙනෙකුට අහන්න සලස්වන්න ඒව කරනකොට ධර්ම දායාදය බෙදුවා වෙනවා. මේ ලෝකයේ තියෙන උතුම්ම දාන පින්කම තමයි ධර්ම දානය. ඉතින් මේ ධර්ම දානය බෙදලා දීලා මේ මිනිස්සුන්ව නොමග අරින්න එක නතර වෙන්න. මේ නොමග අරලා මිනිස්සු දුගතියට අරින්න හදන එක නතර වෙන්න. මේ ශාසනයේ මිනිස්සු කටයුතු කරගෙන ඉන්න අපේ මේ බෞද්ධ පිරිස මේ දුවා දරුවන් එකතු වෙලා මේ කටයුතු කරන් තව ටික දවසකින් මේව වැඩක් නැත්තම් මොනව ඉගෙන ගන්නද? මේ පුංචි දරුවන්ගේ මූලික බීජය නේද මේ? අපි ඉදිරියට කටයුතු කරන්න කීපයක් බලාපොරොත්තු වෙන නිසා ඒ සියලු කටයුතු සාර්ථක කරගන්න අපිටත් ශක්තියක් ධෛර්යයක් මේ කරුණු කාරණා වලින් ලැබේවි. ඕගොල්ලොත් මේ කරුණු කාරණා තව කෙනෙකුට බෙදලා හදලා දීලා පින්තහම් රැස් කරගෙන අරමුණු ඇති කරගන්න මේ සංසාර දුකින් ඈතරව ලබන්නා වූ බුදු පසේ රහත් කියන තුන්තරා බෝධියෙන් නිවන ප්‍රාර්ථනා කරන බෝධිය ප්‍රාර්ථනා කරගෙන බෙදා හරින්න. මේ කුසලානිසංස බලය මට මෙන්න මේ බෝධියෙන් නිවන් දකින්නට හේතු වේවා කියන අරමුණ ඇති කරගෙන මේ ධර්මයේ තියෙනවා අපි ඒව පරිභෝජනය කළ යුතුයි. ඒ පරිභෝජනය කරනවා කියන්නේ මේව බෙදා හරිලා මේවට අවස්ථාව සලසන එක. සමාජයට යහපත ගෙන දෙන එක. ඒ නිසා කරගත්තා වූ සියලු පින් බුදුපසේ මහරහතන් වහන්සේලා නිවි පැමිණි වැඩ වදාරන්නට යෙදුණු ශාන්ත නිර්මල අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට ඔබ නමින් ජන්මාන්තගත වෙන්න යෙදුණා වූ කුල පරම්පරාවල සියලු ඥාති මිත්‍රාදීන්ද ඔබගෙන් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඇත්තෝද මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේ මාගේ මව් දෙමව්පියන් ලොකු හාමුදුරුවන් ගුරු හරුකරන් කිව්ව අපේ නායක හාමුදුරුවන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්තා. ප්‍රාර්ථනා කරපු බෝධියකින් නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගනිත්තා. මටද මේ සංසාර දුකින් ඈතරව ලබන්නා වූ අජරාමර නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට මේ කුසලානිසංස බලය පිහිට වේවා. රූපී භවය, අරූපී භවය, කාම භවය කියන තුනයි තියෙන්නේ. ඕකේ රූපී භවය තමයි දේවත්වය. අපි දෙවියන්ට පින් දෙමු. බෞද්ධය වුණාන් පස්සේ දෙවියෝ ගන්ටෝනි දේව රූප දේව ඒක රූප භවය හැටියට. මුස්ලිම් දෙවියෝයි, ක්‍රිස්තියානි දෙවියෝයි, දෙමළ දෙවියෝයි, හින්දු දෙවියෝයි අර දෙවියෝ මේ දෙවියෝ කියලා දෙවිවරු ගන්න යන්න හොඳ නෑ බෞද්ධයා.
බෞද්ධයා දේවත්වයක් ගන්නවා. ඒකට දෙවිවරු 4 නමක් කවුරු හරි තීරණය කරගන්න. ඒ 4 දෙනාට පින් දෙනවා. දැන් මං කරන්නේ එහෙමනේ. විෂ්ණු දෙවියන්ට පින් දෙනවා. කතරගම දෙවියන්ට පින් දෙනවා. සමන් දෙවියන්ට පින් දෙනවා. ඝන දෙවියන්ට පින් දෙනවා. මං හැම පින්කමකදී ඒක කරනවා. බෝධි පූජාවක් තියන්නේ ඒව කරලා ඒවෙන් පින් ටික දෙවියන්ට දීලා එයාට සෙත් ප්‍රාර්ථනා කරලා දීලා ඒක කටයුතු කරන එක මගේ ගුණයක්. මගෙන් හිතුවේ යුතුයකමක්. අපිත් මේ කන ගිනි ගොඩවල් නිවා ගන්න එපාය මොනවෙන් හරි. ඒ නිසා අපි දෙවියෝ කියන්නේ කවුද? പ്രേත භූතයෝ කියන්නේ කවුද? මිනිස්සු කාම භෝගී ජීවිත ගෙවන මිනිස්සයා කවුද කියලා අවබෝධ